හරි. අද අපි බලන්න යන්නේ හරිම වෙනස් දෙයක් ගැන. අපිට පත්තරේ තිබිලා හම්බ වුණා දැන්වීමක් ගෙදර ඉඳන්ම අමතර ආදායමක් හොයන්න පුළුවන් කියලා කියන. ඒ තමයි කපුරු අසුරුම් කරන ගෘහ ව්‍යාපාරයක්. ඉතින් අපි හිතුවා මේක ඇත්තටම මොකක්ද කොහොමද වෙන්නේ කියලා ටිකක් ගැඹුරින් හොයලා බලන්න. ඉතින් මේ වගේ දැන්වීමක් දැක්කම මුලින්ම හැගැටෙන්නේ මේ ප්‍රශ්න තමයි. නිවසේ සිට අමතර ආදායමක් සොයනවාද? ඇත්තටම ගොඩක් දෙනෙක්ට මේක ලොකු ප්‍රශ්නයක් නේ. එදිනෙදා ජීවිතෙත් එක්ක අමතර දෙයක් හොයාගන්න එක. ඉතින් බලමු මේ දැන්වීමෙන් මේකට දෙන උත්තරය මොකක්ද කියලා. ඔන්න එයාලා දෙන විසඳුම කපුරු බෝල ඇසුරුම් කරන ස්වයං රැකියාව අවස්ථාවක්. ඒ කියන්නේ සම්පූර්ණයෙන් ගෙදරින්දන් කරන්න පුළුවන් වැඩක්. හරි ඒක ඇහුනට සරලයි වගේ ඒත් මේකේ ඇත්තටම තියෙන වැඩේ මොකක්ද? කොහොමද මේක සිද්ධ වෙන්නේ? හරි. එහෙනම් අපි කෙලින්ම යමු වැඩේට. මොකක්ද මේකෙදි කරන්න තියෙන මූලිකම දේ? ඒ තමයි කපුරු ඇසුරුම් කරන එක. ඉතින් මූලික වගකීම වෙන්නේ මෙච්චරයි. සමාගමෙන් දෙන ප්‍රමිතියකට අනුව ඒ කියන්නේ හාල කියන විදියට කපුරු බෝල පැකට් කරන එක. හරිම සරලයි වගේ නේද ඇහෙද්දි. ලොකු පුහුණුවක් විශේෂ හැකියාවක් ඕන වෙන දෙයක් වගේ නම් වෙන්නේ නැහැ. හරි. දැන් කරන්න තියෙන දේ ගැන පොඩි අදහසක් තියෙනෝනේ. එහෙනම් බලමු මේ මුළු process එක. ඒ කියන්නේ මේ ක්‍රියාවලිය කොහොමද වෙන්නේ කියලා. අමුද්‍රව්‍ය ගෙදරක එන තැන ඉඳලා වැඩේ ඉවර කරලා ආපහු බාර දෙනකම්ම මොකද වෙන්නේ? මේ සම්පූර්ණ දේම හරිම සරල පියවර තුනකට යාලා වෙන් කරලා තියෙනවා. 1. අමුද්‍රව්‍ය ගෙදරටම ලැබෙනවා. 2. දීපු ප්‍රමිතියට අනුව ඒවා අසුරනවා. 3. පැකට් කරපු භාණ්ඩ ආපහු සමාගමට බාර දෙනවා. බලන්නකො කොච්චර සරලද කියලා. දැන් මෙතන තියෙන විශේෂම දේ තමයි මේ වැඩේට ඕන කරන හැමදේම A to Z සමාගමෙන් දෙනවා කියලා තමයි කියන්නේ. පුහුණුව සම්පූර්ණයෙන්ම නොමිලේ ඕන කරන කපුරු පැකට් ඔක්කොම ගෙදරටම ගෙනත් දෙනවා. ඒ කියන්නේ කිසිම දෙයක් හොයන්න දුවන්නවත් ට්‍රාන්ස්පෝර්ට් ගැන ඔලු කල්පනා කරන්නවත් දෙයක් නැහැ. හරි දැන් අපි යමු හැමෝම වැඩියෙන්ම උනන්දු වෙන කාරණාවට. ඒ තමයි සල්ලි. කොහොමද මේකෙන් ආදායමක් උපයන්නේ? ගෙවීම් කරන ක්‍රමවේදය මොකක්ද? වෙන මොනවාද ප්‍රතිලාභ තියෙන්නේ? බලමු. මෙන්න මේක තමයි සමහර විට මේ දැන්වීමේ තියෙන ලොකුම ආකර්ෂණය. පටන් ගන්න යන මූලික වියදම 0යි. ඒ කියන්නේ කිසිම මුදලක් යන්නේ නැහැ රුපියලක්වත්. ඉතින් මේකෙන්ම පැහැදිලි මෙයාලා ඉලක්ක කරන්නේ අතේ ලොකු මුදලක් නේදුවා තමන්ගේම දෙයක් පටන් ගන්න හිතන අයට. අනික තමයි මේක සාමාන්‍ය රැකියාවක වගේ අටට ගිහින් පහට එන්න ඕන නෑ. ඒ කියන්නේ ෆික්ස් වර්ක් ෂිෆ්ට් එකක් නෑ. Tamanට කැමති පහසු වෙලාවක මේ වැඩේ කරන්න පුළුවන්. සමහර විට දවසේ අනිත් වැඩ ඉවර වෙලා හරි, ගෙදර දොරේ වැඩ කටයුතුත් එක්ක හරි, Tamanගෙම කාලසටහනකට වැඩ. ඒක තමයි මෙතන තියෙන නම් මේ ශිලී බව. ඒ කියන්නේ ලොකුම නිදහස. හොඳයි. ආදායම ගැන කතා කරද්දී ඒක ගණනය වෙන්නේ වැඩ කරපු පය ගානට නෙවෙයි. ඒක කෙලින්ම රඳා පවතින්නේ අසුරපු ප්‍රමාණය මත. සරලවම කිව්වොත් වැඩියෙන් පැකට් කරොත් වැඩියෙන් ආදායම ලැබෙනවා. අඩුවෙන් කරොත් අඩුවෙන්. ඉතින් හැමදේම තීරණය වෙන්නේ Tamanගේ මහන්සිය මත තමයි. ගෙවීම් කරන විදිය ගැනත් හරිම පැහැදිලි විස්තරයක් තියෙනවා. එයාලා කියන විදියක ගෙවීම් කරන්නේ සතිපතා. හැම සතියෙම බදාදා දවසට කෙලින්ම බැංකු ගිණුමට මුදල් බැර කරනවලු. ඉතින් මේකෙන් යම්කිසි ස්ථාවර බවක් විශ්වාසයක් ඇති කරන්න උත්සාහ කරනවා වගේ පේනවා. හරි. එහෙනම් මේ වගේ අවස්ථාවක් හරියටම ඉලක්ක කරන්නේ කාවද මේක කාටද වඩාත්ම ගැළපෙන්නේ? අපි බලමු එයාලා කියන විදිහට. ඔවුන්ගේ ඉලක්කගත කණ්ඩායම් හරිම පැහැදිලි. ප්‍රධාන වශයෙන්ම ගෘහණියන්, ඊට අමතරව ඉගෙන ගන්න ශිෂ්‍ය ශිෂ්‍යාවන්, එමත් නැත්නම් දැනටමත් මොකක් හරි රැකියාවක් කරන ගමන් අමතර ආදායමක් හොයන ඕනෑම කෙනෙක්. කෙටියෙන්ම කිව්වොත් කාටද නම්‍යශීලී කාලසටහනක් ඕන, අන්න ඒ අයට තමයි මේක ආකර්ෂණීය වෙන්නේ. ඊටම පහසුවෙන් වගේම 100%ක්ම නොමිලේ ඔයාට මේ ස්වයං රැකියාව සමග සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකට ඔයාට මුලින්ම කරන්න තියෙන්නේ මේ වීඩියෝ එක පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ අපි ඔයාලට ලබා දීලා තියෙන මෙන්න මේ ලින්ක් එක ඔබන එක. දැන් ඔයාට මේ විදියට බලා ගන්න පුළුවන්. මෙතනින් ඔයාට කරන්න තියෙන්නේ මෙතන පහලින් තියෙන join කියන බටන් එක ඔබලා එතනට ඔබේ නම සහ දුරකථන අංකයක් ඇතුළත් කරන එක විතරයි. ඉන්පසු වැඩ කරන දින 2ක් හෝ 3ක් ඇතුළත අපේ ආයතනය විසින් ඔයාව මේ සඳහා සම්බන්ධ කර ගැනීම සිදු කරනවා. මේ විදියට ඊටම පහසුවෙන් ඔයාට රැකියාව එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. මේ ගැන ඔයාට තවත් මොන හරි දැනගන්න තියෙනවා අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම අපේ channel එකත් subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. අපි තවත් මේ වගේම වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙනකන් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.